හැල්මේ දුවන අපේ ජීවිතවලට නිදහසක් ඕනේ කියලා හිතුණු හින්දා අපි හැමෝම ගියා පොළොන්නරුව සෝමාවතී පුදබිම වන්දනා කරන්න. මේ පොළොන්නරුව සෝමාවතී පුදබිමේ ලොකු පින්කමක් තිබුණා එදා. ඊට පස්සේ අපි ගියේ පිතුරංගල කන්ද නගින්න. ඇත්තටම මේ කන්ද උඩ ඉන්නකොට හිතෙනවා මේ ලංකාව මේ අපේ රට කොච්චරනම් ලස්සනයිද කියලා. ඈත ඉඳන් එන තද සුළඟත් එක්ක ඇඟට දැනෙන සිතට දැනෙන නිස්කලංක බවත් එක්ක හිතෙනවා මේ තමයි අපේ රටේ ලස්සනම තැන කියලා. බලන්න ලොකු හුළඟක් තියෙනවා මේ පිදුරංගල කන්ද මුදුනට. එදා ගොඩාක් විදේශිකයෝ ඇවිත් හිටියා. අපේ රට ගැන අපිටත් වඩා දන්නේ ඇවිදින්නේ විදේශිකයෝ කියලා මට හිතුණා ඒක දිහා බලාගෙන ඉන්නකොට. මේ අපි පළවෙනි දවසේ නවාතැන් ගත්ත පොළොන්නරුව නේචර් රිසෝට් කියන රිසෝට් එක. මේ ගැනත් කියන්න ඕනේ. පොළොන්නරුව නේචර් රිසෝට් මේ රිසෝට් එක හරිම පිරිසිදු. ඒ වගේම හරිම කම්ෆර්ටබල් රූම් තියෙන ලොකු අත්තක් මැද්දේ තියෙන හොඳ රිසෝට් එකක්. ඔයාලටත් පුළුවන් පොළොන්නරුව යනවා නම් නවතින තැනක් හොයනවා නම් මේ රිසෝට් එක සම්බන්ධ කරගෙන බුකින් එකක් දාගෙන යන්න. ඒගොල්ලෝ ඔයාලට ඕනි කෑම ගොඩක් කට්ටිය ඉන්නවා නම් බුෆේ විදියට හරි නැත්නම් සෙට් මෙනු විදියට හරි ලබා දෙනවා. අපේ ගොඩක් ලොකු කණ්ඩායමක් ඉතපු හින්දා අපිට ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි දෙකම බුෆේ විදියට ලබා දුන්නා. මම ඔයාලට ඒගොල්ලෝගේ contact details දාන්නම්. එහෙම යනවා නම් බුකින් එකක් දාගෙන යන්න පුළුවන්. මේ රෙස්ටෝරන්ට් එක නේචර් රිසෝට් රෙස්ටෝරන්ට් එක ඒ වගේම හොඳ නිදහස් පරිසරයක පිහිටලා තියෙන හරිම ලස්සන රිසෝට් එකක් තමයි මේක. නිදහසේ දවසක් ගත කරන්න කැමති නම් ඔයාලටත් පුළුවන් මේ රිසෝට් එකට කතා කරලා බුකින් එකක් දාගෙන යන්න. මේ අපේ රූම් එක හරිම කම්ෆර්ටබල් රූම් එකක්. පොඩි අය ටිකක් ඇද්දට පස්සේ තමයි මට වීඩියෝ එක කරන්න හම්බුනේ. ඒ හින්දා තමයි පොඩ්ඩක් ඇදලා තියෙන්නේ. AC room එකක්, හොඳ TV facilities තියෙනවා, හොඳ bathroom facilities තියෙනවා. හොඳට ඔයාලට ඕනි විදියට නිදහසේ ගත කරලා එන්න පුළුවන්. මේ වගේ තැනක් මම දන්නවා අපි හැමෝම කැමති නිදහසේ දවසක් ඉඳලා එන්න. මේ අපි පළවෙනි දවසේ නැවතුණු තැන. ඔයාලටත් පුළුවන් ඉතින් මේ වගේ යනවා නම් මේ වගේ හොඳ තැනක් හොයනවා නම් ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්න. ඒ වගේම ඒකේ අපිට තිබුණා තේ බොන්න ඕනේ නම් ඒ පහසුකම් මේ විදියට. ඊට පස්සේ ඩ්‍රෙසින් ඒරියා එක. ඊට පස්සේ බාත්රූම් එක. හරිම පිරිසිදුයි පිළිවෙලයි. මෙන්න මේ විදියට තියෙනවා. මේ යාළගේ රෙස්ටෝරන්ට් එක මේ contact details මේ විදියට ලස්සනට රෙස්ටෝරන්ට් එක arrange කරලා තියෙනවා. මේ අපි උදේ breakfast එක ගත්ත තැන අපිට හරිම ප්‍රණීත හොඳ පිරිසිදු උදෑසන ආහාරයක් ලබා දුන්නා. ඒ පිළිබඳවත් ස්තුතිවන්ත වෙනවා නේචර් රිසෝට් ඒ කාර්ය මණ්ඩලයට. ඉතින් අපි උදේ කෑමත් හොන්දට අරගෙන හරිම සතුටින් ඒ නේචර් රිසෝට් පොළොන්නරුව එහෙන් පිට වුණා. ඊට පස්සේ අපේ ගමනට ඊට පස්සේ අපි යන්න බලාපොරොත්තු වෙච්ච තැන් වලට යන්න උදේ ආහාරය අරගෙන අපි එහෙන් හරිම සතුටින් පිට වුණා. ඉතින් අපි ගෙවන හැම ජීවිතේ අපි ගෙවන හැම මොහොතක්ම සතුටින් ගෙවන්න අපි හැමෝම කැමතියි. ඉතින් ඉඳලා හිටලා හරි මෙහෙම තැනකට ගිහිල්ලා නිදහසේ ඒ වගේ පුදබිමකට ගිහිල්ලා නිදහසේ ජීවිතය ගත කරන්න අපි හැමෝටම අවස්ථාව ලැබෙන්න ඕනේ.